ඉතින් කොහොමද යාළුවනේ? ඔයාලා හොඳින් නේද? අදත් අපි අලුත්ම වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා. මගේ වීඩියෝ බලන ඔයාලට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එකත් ඉවරනකම් බලන්නකෝ යාළුවනේ. බලන්නකෝ අපි මේ යන්නේ මොකේද කියලා. අපි මේ යන්නේ නේවි එකේ බෝට් එක. බලන්නකෝ මේක යන වේගය. ආර ස්පීඩ් යනවා. අපි කට්ටියම දැන් මේ බෝට්ටුවේ යන ගමන් ඉන්නේ. අපි මේ යන්නේ සෝබා අයිලන්ඩ් වලට. දැන් මේ අපි සෝබා අයිලන්ඩ් වලින් බැහැලා අපි මේ ඇතුළට යන ගමන් ඉන්නේ. නිස්කලංක පරිසරයක් තියෙන්නේ. අපි දැන් මේ ටික ටික යන්නේ එතනට. මේ දැන් අපි ඉන්නේ යාළුවනේ සෝබා අයිලන්ඩ් එකේ උඩම තියෙන view point එකේ. මේ view point එකට මේ වටපිටාව පේන විදිය තමයි මේ අපිට පේන්නේ. හරිම ලස්සනයි මේ වටපිටාව පේන විදිය. අපි මේ ඉන්නේ දවල් වරුවක. ඒ වෙලාවෙත් මාරම ලස්සනක් තියෙනවා. බලන්නකො මේ වටපිටාව පේන විදිය. මේ අපිට පේන්නේ ප්‍රීමා කම්පැනි. අපි දැන් එතනින් පස්සේ ආපහු එන ගමන් ඉන්නේ. ආයේ මේ බෝට්ටුවේ අපි එන ගමන් මේ මුහුද මාරම ලස්සනට පේනවා. වතුර පාරත් එච්චර සැර නැහැ. මේ පොඩි දූපතක් පේන්නේ. ඒ දූපතත් මාරලම ලස්සනක් තියෙනවා. අපි දැන් මේ ආපහු යන්නේ තවත් බෝට්ටු සංචාරයක් යන්න. මේ බෝට්ටු සංචාරය යන්න බෝට්ටු සංචාරය පටන් ගන්න ස්ථානෙට තමයි මේ යන්නේ. මේ පාලම උඩින් යන ගමන් ඔයාලට මම පෙන්නන්නම්. අපි මේ බෝට්ටු සංචාරය යනකොට මේ පාලම යටිනුත් යනවා. ඔන්න මේ අපි දැන් මේ බෝට්ටු සංචාරයේ යන ගමන් ඉන්නේ. ඔයාලට මේ ඈත පේන පාලම තමයි අපි අර ඉස්සෙල්ලා ඒ උඩින් ආවේ. අපි මේ පාලම යටිනුත් යනවා. මාරම ලස්සනක් තියෙන්නේ. දැන් නම් හවස් වෙලා තියෙන්නේ. හවස් වෙලා මුහුදත් මාරම ලස්සනයි. දැන් මේ අපි ගඟ පැත්තට ඇතුල් වෙනවා. මේ තමයි මහවැලි ගඟේ අතු ගංගාවකට තමයි අපි මේ යන්නේ. බලන්නකො ලස්සන වටපිටාව ඉර බැහැගෙන යනවා. මම නම් මේ අත්දැකීම පළවෙනි වතාවට ගන්න. මේ ඉන්නේ අපේ කට්ටිය. මේ ඉන්නේ අපිත් එක්ක ආපු අනිත් කට්ටිය. බෝට්ටුවත් යනවා මාර හයියෙන්. එන්නකො අපිත් එක්ක කොහොම දිගටම යන්න. ඔයාලත් බලන්නකො මේ අපේ සංචාරේ. මේ දැන් මේ හවස් වරුවේ මේ බෝට්ටුවේ අයියා අපිට කිව්වා හවස් වරුවේ අලිත් ඇවිල්ලා ඉන්නවා කියලා. අලිත් බලන්න හිතාගෙන තමයි මේ අපි යන්නේ. ඔයගොල්ලොත් වීඩියෝ එක බලන්නකො ඉවරනකම්. බලන්නකො ඉරාවුව බැහැගෙන යන ලස්සන ඈතින් පේන දර්ශනේ. මේ පරිසරයේ සුන්දරත්වය වෙනස්ම අත්දැකීමක්. ඒ අත්දැකීම විඳ ගන්න බෝට්ටුවේම යන්න ඕනේ. මේ අත්දැකීම විඳ ගන්න ඔයාලත් පුළුවන් නම් දවසක මේ වගේ සංචාරයක් යන්න යාළුවනේ. දැන් නම් අපේ බෝට්ටු සංචාරය ඉවර වෙගෙන යන්නේ. අපි දැන් මෙහා පාව යන්නේ බෝට්ටුවට නැග්ග තැනට. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. ඔයාලට සුබ දවසක්.